සියලුම දෙනාට ආයුබෝවන්. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නීරමුල්‍ය ශාකය ගැනයි. නීරමුල්‍ය ශාකය සීතල තියෙන දියකඩිති වාගේ ස්ථානවල මේ ශාකය හොඳින් වැවෙනවා. මේ ඔබ දකින ස්ථානය වැවක ඉස්මත්ත. ඉතා ඖෂධීය වැඩි වටිනාකමක් තියෙන මේ නීරමුල්‍ය ශාකයේ පස්පංගුවම ඖෂධ සඳහා භාවිතා කරනවා. මුත්‍රාශයේ හටගන්නා ගල් සඳහා ලුණු වර්ණ පොතු සමග නීරමුල්‍ය මුල් භාවිතා කර කෂාය බීම තුළින් ඉතා සහනයක් ලැබෙනවා කියලා සඳහන් වෙනවා. ශුක්‍ර දුබලතා තියෙන අයට මේ ශාකයෙන් විශාල මෙහෙයක් වෙනවා. අධික රුධිර පීඩනය තියෙන අයට හැර අනෙක් අයට තමුන්ගේ කකුල් ඉදිමුම් තියෙනවා නම් මෙම කොළ තම්බාගෙන ඒ වතුර වලින් හා කොළ තැවීම තුළින් ඉදිමුම් තත්ත්වය අඩු කර ගැනීමට පුළුවන් වෙනවා. නාඩි දුබලතාවය, සෙංගමාලය, මුත්‍රා ගල් අඩිස්සය සඳහා ඒ වගේම වාත රෝග, ආම වාත, පිත්ත අතිසාරය කියන මෙන්න මේ වගේ රෝග රැසකට මේ නීරමුල්‍ය ශාකයේ ගුණ ඉතාමත් ඉහළයි. නීරමුල්‍ය ශාකයේ තම්බා ගැනීම තුළින් අපිට ඒ ජලය සමග බීම තුළින් ඒ ශරීරයට හොඳ ඖෂධීය වටිනාකමක් ඇති වෙනවා මෙන්ම ඒ නිතර පරිහරණය කිරීම ශරීරයට ඒ ලබා දීම විතරක් හොඳ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ වගේම එය වකුගඩු වලටත් බලපාන්නට පුළුවන්. එම නිසා එය අඩුම තරමින් ඔබ මාසයකට එකපාරක් දෙපාරක් වගේ පරිහරණය කරනවා නම් ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා යෝග්‍යයි කියලා මා ඔබට කියනවා. ඒ වගේම එහි ද්‍රාවණය සාදා ගැනීම තුළින්දී සාමාන්‍ය තේ කහට වගේ ප්‍රමාණයක් ඒ වගේ කහටක් ඇති විදිහට ලබා ගන්න මා ඔබට කියනවා. ඒ වගේම තද පාට හිටින්නට ඒ වක් කරා ගැනීම ඔබට ඉතා නුසුදුසු ඇයි කියලා මා ඔබට කියනවා. කැඳ සාදා ගැනීමේදී මෙම දළුත් විශේෂයෙන්ම භාවිතා කරන විට මේ තනි කැඳක් විදිහට එය වඩාත් යෝග්‍යයි කියලා ඒ විදිහට හදාගන්න කියලා මා ඔබට කියන ගමන් අද මා මේ වීඩියෝ එකෙන් සමුගෙන යනවා. මාගේ මේ channel විශේෂයෙන් බෙහෙත් සම්බන්ධව ඇති channel එකක්. ඔබ කැමති නම් මාගේ නාලිකාව subscribe කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන්ම අද මම ඔබෙන් සමුගෙන යනවා. හැම දිනාටම බොහොම ස්තුතියි.